කවදා හරි වතුර පෙත්ත කියලා දෙයක් ගැන අහලා තියෙනවද? සමහර විට ඔබ දන්න කෙනෙක් පාවිච්චි කරනවා ඇති. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔය කියන වතුර පෙත්ත විදිහට ප්‍රසිද්ධ වෛද්‍යවරු නිතරම වගේ නිර්දේශ කරන ෆුරසමයිඩ් කියන ප්‍රබල ඖෂධය ගැනයි. හැබැයි මේ බෙහෙත ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් මෙහෙම හිතමු. අපේ ශරීරයේ අනවශ්‍ය විදිහට සමහර විට අනතුරුදායක විදිහට දියර එකතු වුණොත් ඒක ඉවත් කරගන්න ශරීරයටම තියෙන ක්‍රමය මොකක්ද? උන් ඔය ප්‍රශ්නට උත්තරය තමයි ෆුරසමයිඩ් වල රහසක් තියෙන්නේ. හරි, එහෙනම් මෙන්න උත්තරේ ෆුරසමයිඩ්. මේක ලූප් ඩයුරෙටික් කියන ඖෂධ කාණ්ඩයට අයිති එකක්. ඩයුරෙටික් කියන්නේ හරිම සරලව මුත්‍රා පිටවීම වැඩි කරන ඕනම දෙයකට. ඉතින් ෆුරසමයිඩ් කියන්නේ අපේ ශරීරයේ තියෙන අනවශ්‍ය වතුර සහ ලවණ වර්ග වේගයෙන් පිට කරවන්න උදව් කරන හරිම ප්‍රබල ඖෂධයක්. එතකොට මේක පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවලටද? ප්‍රධාන වශයෙන්ම ශරීරයේ දියර එකතු වීම. එහෙමත් නැත්නම් අපි ශෝතය කියන තත්වයට. උදාහරණයක් විදිහට කිව්වොත් හුදයාබාධ, වකුගඩු රෝග, අක්මා රෝග වගේ දේවල් නිසා ඇතිවෙන ඉදිමුම් වලට. ඊට අමතරව අතිරුධිර පීඩනයටත් දෙනවයි. හැබැයි ඒකෙදි නම් ගොඩක් වෙලාවට තවත් ඖෂධයක් එක්ක සහායකයක් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. හරි, මේක මොකටද පාවිච්චි කරන්න කියලා දැන් අපිට පැහැදිලි නේද? ඒත් මේ පෙත්ත බිව්වට පස්සේ ඇත්තටම ශරීරය ඇතුලේ මොකක්ද සිද්ධ වෙන්නේ? කොහොමද මේක වැඩ කරන්නේ? අපි මේ යාන්ත්‍රණය ගැන ටිකක් ගැඹුරින් බලමු. මේ සම්පූර්ණ ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ කොහෙද දන්නවද? අපේ වකුගඩුවේ. ඒකෙත් හරිම විශේෂිත තැනක. ඒකට කියනවා හෙන්ලේ පුඩුව කියලා. ඔන්න ඔතන තමයි මේ ඖෂධයේ ඉලක්කය. මෙන්න මෙහෙමයි ඒක වෙන්නේ. ෆුරසමයිඩ් ගෙනින්ම ගිහින් ඉලක්ක කරන්නේ අපේ වකුගඩුවල තියෙන ලවණ පොම්බයක් වගේ වැඩ කරන විශේෂ ප්‍රෝටීනයක්. ඉතින් මේ ඖෂධයන් කරන්නේ ඔය පොම්පය අවහිර කරලා ලවණ සහ ක්ලෝරයිඩ් ශරීරයට ආපහු උරා ගන්න එක නවත්තන එක. එතකොට ප්‍රතිඵලය මොකක්ද? ශරීරයට සිද්ධ වෙනවා අතිරික්ත ලවණ, ක්ලෝරයිඩ්, පොටෑසියම් සහ ඒකම ජලය වේගෙන් පිට කරන්න. ඔය විදිහට මුත්‍රා පිටවීම වේගෙන් වැඩි වෙන එකට තමයි අපි ඩයුරේසිස් කියලා කියන්නේ. හරි. එහෙනම් පෙත්තක් විදියට ගත්තම මේක කොච්චර ඉක්මනට වැඩ කරන්න පටන් ගන්නවද? සාමාන්‍යයෙන් විනාඩි 30ක් 60ක් ඇතුළත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. පැයක් දෙකක් යද්දී උපරිම බලපෑමට එනවා. ඒ වගේම ඒ බලපෑම පැය 4ත් 6ත් අතර කාලයක් අපේ ශරීරයේ තියෙනවා. මෙතනදී විවිධ රෝග තත්ත්වයන් සඳහා දෙන සාමාන්‍ය ආරම්භක මාත්‍රා තමයි මේ තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේ මාත්‍රාවන් එක් එක් රෝගියාගේ ප්‍රතිචාරය අනුව වෛද්‍යවරයා විසින් වෙනස් කරනවා කියන එක. ඒ නිසා වෛද්‍ය උපදෙස් ඒ විදිහටම පිළිපදින එක අතිශයින්ම වැදගත්. ඕනෑම ප්‍රබල මෙවලමක් වගේම තමයි ෆුරසමයිඩ් පාවිච්චි කරද්දිත් ඇතිවෙන්න පුළුවන් අතුරු ආබාධ ගැන දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් වැදගත්. ඉතින් අපි දැන් බලමු මොනවද මේ අතුරු ආබාධ කියලා. මේ අතුරු ආබාධ කොයිතරම් දුරට දකින්න ලැබෙනවද කියන එක අනුව අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. ඒ තමයි සුලභව දකින්න, ටිකක් අඩුවෙන් දකින්න සහ හරිම කලාතුරකින්. ඒ කියන්නේ විරලව දකින්න ලැබෙන අතුරු ආබාධ. සුලභවම දකින්න ලැබෙන දේවල් තමයි ශාරීරියේ පොටෑසියම් මට්ටම අඩුවීම. මේක අපේ මස්පිඩුවල ක්‍රියාකාරීත්වයට සහ හෘද ස්පන්දනයට කෙලින්ම බලපාන දෙයක්. ඒ වගේම විජලනය, රුධිර පීඩනය පහළ යාම සහ හිස කරකැවිල්ල වගේ දේවල්. ඔන්න ඔය වගේ දේවල් නිරීක්ෂණය කරන්න තමයි වෛද්‍ය අධීක්ෂණය අත්‍යවශ්‍ය වෙන්නේ. ඊට අමතරව ටිකක් අඩුවෙන් දකින්න ලැබෙන දේවල් අතර සෝඩියම් මට්ටම අඩුවීම, රක්තවාතය අවසන්න පුළුවන් යූරික් ඇසිඩ් මට්ටම ඉහළ යාම සහ රුධිරයේ සීනි මට්ටම වැඩිවීම තියෙනවා. හැබැයි ඉතින් හරිම කලාතුරකින් විශේෂයෙන්ම ඉහළ මාත්‍රාවලදී ශ්‍රවණාබාධ, ඒ කියන්නේ කන් ඇසීමේ ගැටලු සහ අඥාශයේ ප්‍රදාහය වගේ තත්ත්වයන් ඇතිවීමේ අවදානමකුත් තියෙනවා. හරි. එහෙනම් මේ තරම් ප්‍රබල ඖෂධයක් පාවිච්චි කරද්දී අපි මොනවද අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන? කොහොමද මේක ආරක්ෂිතව සහ නිවැරදිව පාවිච්චි කරන්නේ? අපි ඒ අත්‍යවශ්‍ය කරුණු ටික බලමු. මෙන්න හරිම සරල ඒත් ගොඩක් වැදගත් කරුණු ටිකක්. මේ ඖෂධය උදේ වරුවේ ගන්න එක තමයි වඩාත්ම හොඳ. හේතුව සරලයි. එතකොට රැයට නිින්දට බාධා වෙන විදියට නිතර මුත්‍රා කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ශරීරයේ විජලනය නොවි තියාගන්න හොඳට වතුර බොන එක සහ වෛද්‍ය උපදෙස් දුන්නොත් පොටෑසියම් බහුල ආහාර ගන්න එකත් අමතක කරන්න හොඳ නැහැ. හැබැයි සමහර රෝග ලක්ෂණ තියෙනවා. ඒවා මතුනුනොත් නම් කොහෙත්ම පරක්කු වෙන්න හොඳ නැහැ. වහාම වෛද්‍යවරයෙකු හම්බ වෙන්න ඕනේ. විශේෂයෙන්ම තදබල විදිහට මස්පිඩු පෙරලෙනවා නම්, අධික හිස කරකැවිල්ලක් හෝ ක්ලාන්ත ගතියක් දැනෙනවා නම්, එහෙමත් නැත්නම් කන් ඇසීමේ යම්කිසි වෙනසක් දැනුනොත් ඒ ගැන වහාම දැනුම් දෙන්න ඕනේ. ඉතින්
අපි අද දැක්කා ෆූරසමයිඩ් කියන්නේ නිකම්ම වතුර පෙත්තක් නෙවෙයි. ඒක හරිම ප්‍රබල ඒ වගේම සංකීර්ණ විදිහට ක්‍රියා කරන වෛද්‍ය මෙවලමක් කියලා. හිතලා බලන්න මේ වගේ අපි එදිනෙදා පාවිච්චි කළත් ඇත්තටම ඇඟ ඇතුලේදී මොකද වෙන්නේ කියලා හරියටම නොදන්න තව කොච්චර ඖෂධ ඇතිද? සමහර විට අපි ඊළඟට කතා කරන්න ඕනෙත් ඒ වගේ එකක් ගැන වෙන්න ඇති.